කියලා ඩේ බ්ලොග් එකක් නෙමෙයි මේක ඇවිල්ලා දවස් දෙක තුනක වෙන දේවල් ටික තමයි මේ බ්ලොග් එකේ තියෙන්නේ. ඉතින් මේ හෙට තමයි අලුත් අවුරුද්ද. අද ඊට කලින් දවස් අවුරුද්දට දවස් දෙකක් තියෙනවා නේද පළවෙනි දවස. ඉතින් දැන් වෙලා ඇවිල්ලා 12:20යි. ගානට 12:20යි. එහෙනම් අපි බලමු අදයි හෙටයි මේ දවස් ටිකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මම මේ මගේ කෝස් එකට ජොයින් වෙලා හිටියේ මේ තියෙන මේ කෝස් එක මේ ඉනි ප්‍රෝටෝම මම කරන්නේ. ඉතින් මේ කෝස් එක ඉවර වුණා. ඉතින් මේ මම බැලුවා ෆිල්ම් එකක් බලන්න කියලා. අපි හෙට උදේ හම්බෙමු. හෙට උදේ හම්බෙලා බලමු. හෙට උදේ ඉඳන් vlog එක මම කන්ටිනියු කරන් යන්න. ඕකේ. එහෙනම් good night හැමෝටම. ඔව් මුලින්ම good night. එහෙනම් මම යනවා හෙට උදේ හම්බෙමු. දෙකහමාරට තුනට විතර ඇති මේ ගෙදර ඔක්කොම කට්ටිය නිදි. ඉන්නවා අපිත් එක්ක. එයා මේ පිටිපස්සේ මේ තලගොයෙක් ඇවිල්ලා උදියා බලන් ඉන්නවා. මෙන්න ඉන්නවා ඩයල් එකට. මම මේක මාර ගෙට්ටුයි මාත් කරගන්න විදියක් නැහැ. මේ හොයනවා තලගොයාව. අද පොඩ්ඩක් ගොරවන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුදු දවසක ගත උනේ. දැන් වෙලාව මං හිතන්නේ පාන්දර 1:04යි 2ට හිටුයි. දැන් අද නම් මට ටිකක් නිදි මතයි. මොකද මම ඊයේ නිදා ගන්නකොට 5යි උටේ නැගිටිද්දී 9:10 විතර. ඒක නිසා දැන් නිදා ගන්න ඕන. මේ එහෙනම් හෙට මං හිතන්නේ නෑදෑයෝ කට්ටිය එහෙම එනවා. හෙට කොහොම හරි අපේ මල්ලි එනකෝ. ඉතින් මල්ලිවත් පළවෙනි වාරට ඔයගලන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. මල්ලි ඇවිල්ලා තොටුපළට මම යනවා දැන් එක්කන් ඉන්න. අපි නිකන් ඉතින් මේ අපි යනවා මේ කොහෙද කැලේට යනවා මේ අම්මට නුග පැලයක් ගේන්න ගිහුවා. ඉතින් මල්ලිත් දැන් ආවා. අපි යන් කැලේට. යා. මෙයා ගන්න තමයි ආවේ. ඉන්න අපේ අක්කා. බය නෝ අම්මා මාවත් තරම් යා. පිටත් මේ රස්නේ දවස්වල නිකන් ඉන්න බෑ. මාර වුණාවක් තියෙනවා.
ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් යනවා අපි ආච්චිලා ගෙදර. ඉතින් තව ටිකකින් යන අතරම ගිහින් බලමු එහෙම මොකද වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ අද තුන්වෙනි දවස. අපි බලමු දවස් ටික මොකද වෙන්නේ කියලා. ආච්චිලා ඉන්නේ ඉන්නකොට නැති බැරිකම වැඩගත්ත ඉන්නකොට නැති බැරිකම කොට කෙලවගත්ත හැමතැනකම තිබ්බ උඩින් මමගේ හොපි කරන කවුරුතු බවන මම සමගරන්න විසුද උඹලට මාව නළුවා කට්ටිය බැඩ්මින්ටන් ගහනවා. ඔන්න ආයෙත් කැමරමන් ඇවිල්ලා ඉන්නවා මෙතන. යෝ අද තමයි බ්ලොග් එක අන්තිම දවස. අදින් අවුරුදු සීන් එකත් ඉවරයි. මම මේ ආච්චිලා ගෙදර තමයි ඉන්නේ. මෙතන ලස්සන view එකක් තියෙනවා. දැන් තමයි මම නැගිට්ටේ. දැන් 6ට විතර ඇති වෙලාව. මේ පාරයි ඉන්නේ තමයි මේ ගෙදර තියෙන්නේ. මම පෙන්නන්න වෙන්නේ. මේ හොරට පාර අපි බැඩ්මින්ටන් ගහන්න හදන්නේ. කට්ටිය දිනා මල හිදිනවා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න දැන් ගෙදර ආවා. දැන් කිව්වට දවල් වෙලා තමයි ආවේ. මේ දැන් නම් ඇත්තටම හවස නිමේද රෑ. ඔන්න තමයි ඉතින් මේ පාර අලුත් දවස් ටික ගත උනේ. ඉතින් ලොකුවට රෙකෝඩ් කරන්න උන්නේ නෑ. දන්නවනේ ඉතින් අවුරුද්දට දවස්වල ඉතින් එහෙම අර පවුලෑත් එක්ක ඉන්නකොට ඉතින් ආයෙ රෙකෝඩ් කරන්න මතක් වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න දැම්ම ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකක්